ඔබ යලිත් ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සමගින්. මෙවර ඔලිම්පික් උල්ල තමන්ට අහිමි බව උසපැනීමේ ලෝකශූරිය වන ක්‍රොේෂියාවේ බ්ලැන්කා වෙලස්කි පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය ප්‍රකාශ කළේ තරඟාවලිය සඳහා ශාරීරික යෝග්‍යතාවක් නොමැති වීම ඊට හේතු වී ඇති බවයි. බ්ලැන්කා වෙලස්කි මෙවර විට උසපැනීමේ ඉසව්වින් ඔලිම්පික් ලෝක ශූරතා හා ලෝක ගෘහස්ත ක්‍රීඩා උළෙල සියල්ලම පදක්කම් හිමි කරගෙන තිබෙනවා. සිය ශාරීරික යෝග්‍යතාවයේ යහපත් මට්ටමක නොතිබීම හේතුවෙන් තමන්ට ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වීමට නොහැකි බව ඇය පවසනවා. 28 හැවිරිදි බ්ලැන්කා මෙහිදී ප්‍රකාශ කළේ සිය වම් පාදයේ වලලුකර ප්‍රදේශයේ ඇතිව තිබෙන ආබාධය සුව වීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇති බවයි. විලාසිතා නිරූපණයේදී යෙදෙන බ්ලැන්කා මෙවර ඔලිම්පික් උළෙල නැරඹීම සඳහා ලන්ඩනයට නොයන බවද අදාළ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. ඔලිම්පික් ක්‍රීඩකයෙකු වන්නට මත්තෙන් ඔබ දකින්නේ සිහිනයක්. ලොව අතිදක්ෂ ක්‍රීඩකින් හා එක්ව MTV හා MBC මාධ්‍ය ජාලය මේ වසරේ දකින්නේ එකම එක සිහිනයක්. ඒ ජයග්‍රාහකයින්ගේ සිහිනයයි. The London 2012 Olympics on the Champion Network, MTV and NBC. එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් ඊයේ ගෝල්ෆ් පුහුණු සැසියකට සහභාගී වුණා. බ්‍රෝඩ් පවසන්නේ තමන් ගෝල්ෆ් ක්‍රීඩාවටද කැමැත්තක් දක්වන බවයි. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග ලෝඩ්ස්දී පැවති පළමු ටෙස්ට් තරගයේදී කඩලු 11ක් දවාගත් ස්ටුවර්ට් බ්‍රෝඩ් ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබුවා. ඔහු ඊයේ ප්‍රකාශ කළේ ක්‍රිකට් ක්‍රීඩාවට කුඩා කාලයේ සිටම කැමැත්ත තිබුණද ගෝල්ෆ් ක්‍රීඩා කිරීමට දෙමාපියන් තමන්ව යොමු කළ බවයි. එංගලන්ත මාස්ටර්ස් කුසලානයේ දිනු හිටපු ගෝල්ෆ් ක්‍රීඩක චාල්ස් කවුට්සල් යටතේ ඔහු මෙම පුහුණු සැසියට සහභාගී වුණා. එහිදී ස්ටුවර්ට් බ්‍රෝඩ් ප්‍රකාශ කළේ ගෝල්ෆ් ක්‍රීඩා කිරීමෙන් පන්දු යැවීමේ දක්ෂතාව වර්ධනය කර ගැනීමටද පිටිවහලක් ලැබෙන බවයි. තෝමස් කුසලාන බැඩ්මින්ටන් තරඟාවලියේ කොටසේ පෙරමුණ ගැනීමට සත්කාරක චීනය සමත් වුණා. ඒ ඉන්දුනීසියානු කණ්ඩායම පරාජය කරමින්. තෝමස් කුසලාන බැඩ්මින්ටන් තරඟාවලිය සඳහා ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකවන් රැසක් සහභාගී වෙනවා. ඒ අනුව ඉන්දුනීසියාව සමග ඒ කොටසේ අවසන් තරඟයේ ජය චීනයට හිමි වූයේ තරඟ 5-0ක් ලෙසයි. පිරිමි කේවල තරඟයේදී චීනයේ ලිඩෙන් හා ඉන්දුනීසියාවේ සිමෝන් සන්තෝසෝ තරඟ වැදුනා. එහිදී වට 2-0ක් ලෙස ලිඩෙන් ජය වාර්තා කළා. අනතුරුව පැවති යුගල තරඟයේද ජයගත්තේ චීනයයි. පසුගිය ඔලිම්පික් උළෙලේදී තමාට හිමි කර ගැනීමට නොහැකි වූ පදක්කම මෙවර ලබා ගන්නා බව කොස්ටරිකා මැදිදුර දිවීමේ ක්‍රීඩක නෙරි බ්‍රෙනන් පවසනවා. තවත් දින 65කින් ආරම්භ වන ලන්ඩන් ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් නෙරි බ්‍රෙනන් මේ දිනවල පුහුණු වීමවල නිරත වෙනවා. 2011 වසරේ පෑන් ඇමරිකා ක්‍රීඩා උළෙලේ හා තුර්කියේ පැවති ලෝක ගෘහස්ත මල්ල ක්‍රීඩා තරඟාවලියේදීද රන් පදක්කම් දිනා ගැනීමට ඔහු සමත් වුණා. 26 හැවිරිදි නෙරි බ්‍රෙනන් මීටර 400 සව්වේ කොස්ටරිකා රාජ්‍යයේ වාර්තාවටද හිමිකම් කියනවා. ඔහු පවසන්නේ රට වෙනුවෙන් උපරිම සේවාවක් ඉටු කිරීම සිය අධිෂ්ඨානීය බවයි. So más claro es correr las rondas de තවත් දේශීය පුවතක්. දඹුල්ල බකමෝන මාර්ගයේ ධාවනය වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ උදෑසන කාලයේදී පාසල් ළමුන් රැගෙන නොයාමේ සිද්ධියකට පාසල් ළමුන් සහ දෙමව්පියන් ඇතුළු පිරිසක් විරෝධය පළ කළා. ඒ මාර්ගය අවහිර කරමින් බකමුණේ සිට දඹුල්ල හරහා කොළඹ බලා ධාවනය වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මෙම බස් රථය දෙමව්පියන් විසින් අද උදෑසන නතර කර ඇත්තේ බකමුණ උණපඳුරියාය ප්‍රදේශයේදී. ඔවුන් පවසන්නේ පාසල් කිහිපයකටම යන සිසුන් මෙම බස් රථයෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා බවයි. කලකපටන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බකමුණේ සිට දඹුල්ල හරහා කොළඹ බලා ධාවනය වන මෙම බස් රථය අදාළ නැවතුම් පොළවල්වල නොනවත්වන බවට දෙමව්පියන් චෝදනා කරනවා. ඊට විරෝධය පළ කරමින් සිසුන් දෙමව්පියන් හා ගම්වාසීන් පිරිසක් අද පෙරවරුවේ අදාළ බස් රථය ධාවනය කිරීමට නොහැකි වනසේ මාර්ගය අවහිර කළා.
මේ පිළිබඳව කළ විමසීමකදී දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ බස් රථයේ අයත් ඩිපෝ අධිකාරීවරයා සිවිල් ආරක්ෂක කමිටුව පාසල් සිසුන් හා දෙමව්පියන් කැඳවා ගැටලුව පිළිබඳව සාකච්ඡා කළ බවයි. පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමට එහිදී ඩිපෝ අධිකාරීවරයා එකඟතාව පළ කළ බවද පොලිසිය පැවසුවා. නිවුස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන ප්‍රතිපකාශයෙන් නිමවට පත්වනවා. අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රතිපකාශය රාත්‍රී 7ට බලාපොරොත්තු වන්න. සුබ දවසක්.